ආයුබෝවන්. අද අපි බලමු රත්තරන් මිල කැරට් 24 22 21 18 පවුම සහ ග්‍රෑම් එකක මිල 24 ආව ලක්ෂ 4යි 4,50,000. එතකොට ඒක 8න් බෙදලා තමයි ওই ග්‍රෑම් එක ගාණ අපි ගන්නේ 50,625. එතකොට ඒක විකුණු ෂොප් එකෙන් කස්ටමර්ට හම්බෙන ගාණ 3,71,250 කැරට් 22 පවුම. එතකොට ගණ්ඩ ගිපුවා මේ ගණන් නැතිවෙන්න හේතු තියෙනවා. ඒක තමයි මොකක් කරන ඩිසයින් එක සිලෙක්ට් කරන් පස්සේ ඒකට මේකින් charge එකයි tax එකයි ඒ දෙක එකතු වෙනවා. ඒ හින්දා ඔයාලට pure gold rate එක තියාගත්තට පස්සේ ඔයාලට additional කීයක්ද එකතු වෙන්නේ කියන එක ගණන් හදාගන්න ගොඩක් ලේසි. හරියටම rate එක බලාගත්තට පස්සේ බලමු ඊළඟ කැරට් 18 3.8ක් වෙනවා. ඒකට එහෙම තමයි ග්‍රෑම් එකක් වෙන්නේ. එතකොට කැරට් 22 අපි රත්තරන් විකුණන්න ගියපුවාම මාකට් එකෙන් අපිට කීයක්ද හම්බෙන්නේ කියනවනම් හරියටම විකුණු මිලෙන් ආපස්සට 18,000ක් 18,500 මුදලක් කැපිලා තමයි සල්ලි අතට හම්බෙන්නේ විකුණන්න ගියපුවාම. ඒක උගස් තියන්න ගියපුවාම වෙනයි. ඉතින් ඕනම් ගැටලුවක් තියෙනවා අපිට කමෙන්ට් එකක් දාන්න. thank you.